මේ තිවා මල්ලි හැක් වගේ ගහලා තියෙනවා මම දැක්ක වීඩියෝ ටිකක් බං. මෙහි බලපන්. නෝරුල් එකක්. ඒ කියන්නේ මොකද්ද බං නෝරුල් එකේ තියරිය? අර ඇඳුනුම්කමකට බෑන් කරන්න වෙනම් මේ ජීවිතේට මාව බෑන් කරන්න බෑ බං. ඒ කියන්නේ වාට ඒ තරම් ඔයා විශ්වාසයි. වන් ටැප් වල අපි වන් ඔෆ් බෝලවත් මෙහෙම ගහන එකක් දැක්කේ නෑ බං. ඔබ ඉතාලක පැනල්ලයක් ගහන කියලාට මු බෑන් වෙන්න එපා මේ ගහන්න ඉදිරියට බං. ඩවුන් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරා බං. මේ පණ ළඟ එකේ මේ මට මේකට කියන්න දෙයක් නෑ. ඌයි. ඒ අම්මා පුස්තකරේ රේන්ජ් එක බං. අන්න ඩෝරනෝ. අඩෝ ෂීට් 6ට 6යි බෝයි. මේ තිවා මල්ලි හැක් වගේ ගහලා තියෙනවා මම දැක්ක වීඩියෝ ටිකක් බං. මෙහි බලපන්. තිවාට මැච් එකක් දෙමුද? මම දැක්ක තිවාගේ පරණ කෝන්තරයක් වීඩියෝ එකක් දාලා තිනවා මම නම් ඔව අදාළ නෑ මට ඔක්කොම එකයි. පෞද්ගලික ප්‍රශ්න වෙනයි. ඔව් මොකද වෙන්නේ වාට දැන් මම දැක්ක මැසේජ් යකෝ මේ දැන් ඇවිල්ලා PC එක උඩින් පල්ලෙන් අටවගෙන සතියකට පස්සේ අලුත් කාමරේ ලයිව් එකක් දැම්මේ. ඔයා මොකද්ද මේ ලයිව් කරන්න යන්නේ? කවුන්ට් මොකද්ද? වීඩියෝ 50ක් දවස් 50ක්. දවස් 30ක් වගේ. ඒ කොහොමද බං මොකද්ද වෙන්නේ? කට්ටියට කියපන් මම බලාගෙන ඉන්නේ. නෑ මේ අප්‍රේල් 1 ඉඳන් අප්‍රේල් 30 වෙනකම් වීඩියෝ 30ක් දාන්න යන්නේ. ඉතින් එතකොට views එන්නේ නෑනේ බං. එකක් දාලා අනිත් එක පැත්ත අනිත් පැත්ත දාපුවා වෙනවද? අනිත් එක ඊළඟ දවසේ. ඒක තමයි එක දවසින් එහෙම views ඇයිද නිකන් අර එක පාරට මුඩට එක වීඩියෝ එකක් දාලා අනිත් දවසේ තව එකක් දාද්දි අර වීඩියෝ එකේ රීච් එක බහලා අනිත් එක උඩට එනවනේ. ඕ එහෙම තමයි ඒ ඒ වුණාට ඇල්ගොරිතම් කොහොමද දුවයිද දන්නේ උටත් ඔව් ඇල්ගොරිතම් සල්ලි උටත් හදිස්සියක් රැකපන්නවන්න කොහෙද හදන්නේ ඔබ. ඈ මාස්ටර් ඈ සල්ලි හදිස්සියක් ඒ රෙවනිව් ගන්නද කරන්න වැඩේ. මේ එක නෙමෙයි ඔයා මොකද්ද මේ මෙහෙම වන් ටැප් ගහන්නේ කොහොමද? ඈ හැක් වගේ ඒක චැට් කියලා දාගෙන නම්වා. ඈ උනේ වෙලා අන්න මේ වදේ ඇත්තටම ඔබ ගහනවනේ මම බල්ලෙක් ඒ අර වගේ. අලුත් ඉවෙන්ට් එක වෙලා නැහනේ. නෑ නෑ නේ තාම එක දීලා නෑ මම දැක්කේ නෑ දාලා නෑ. මේ උඹ වර ගැහිල්ලක් ගහලානේ බං ක්ලෑෂ් ස්ක්වාඩ් වල හෙඩ් එක 68යි. සඳුවත් නම වෙනස් කරලාලු තියෙන්නේ. මොකක්ද සඳුවගේ නම? පොන්න විජේ ඈ පොන්න විජේ නෑනේ මේ ගේමින් සඳුව කියලානේ තියෙන්නේ. ආයේ මාරු කරගන්න තියෙන. විජේ කියන්නේ කවුද? විජේ ISIද? ඔන්න විජේ කියලා දාගෙන ඔව් තිවා හැක් හැක්ලු හරි හරි මන් දන්නේ නැති මේවා දැන් හැක් ගහනවා නම් බී බැජ් එකක් දාගෙන මෙහෙමයි නිකන් බෑන් වෙලා යන්න එපා ඉබා. මට පුකේම රූපම් මෙච්ච මේ ජෙම් තිවා පැනල් මෙහෙමයි ප්‍රූෆ් එක දෙන්න ඕනේ පැනල් එකක් තියෙනවා නම් කාට හරි බයිනවා නම් හරිද? උඹලා දැන් කුණු හරපෙන් බැන ගන්න එපා මේ මිනිස්සුත් එක්ක මගේ ලයිව් එකේ. අර පැනල්ද හිතවත්කමකට බෑන් කොහෙදලු? කරන්න බැරි නම් බං අහපන්කෝ ඈ මාස්ටර් ඔය නිකන් අර හිතවත්කමකට බෑන් කරනවා මේ කියන දාන්කෝ වරෙන් කොටුව පොඩ්ඩක් දාන්න. ඔන්න දැම්ම. එහෙම හැරෙන්න බෑ බෑන් කරන්න බැරුව ඒවා මේ තිවා මැච් එකක් ගහමුද? ගෝ මැච්ච ඔව් වන්නෝස් පෝ එක. මං හිතුවා මේ CS එක ගමු කියලා. ඒ මට මට හෙලෝ මේ මොන විකාරයක්ද මේ ගහනවද මැච් එක? ඇයි මේ නෝරෝල් 2v6 එකක් ගන්නද නෝරුල් 2v6 මේ කියන්නේ? ඔව් පුළුවන් ගන්න ඒ කියන්නේ කොහොමද? ඒ කියන්නේ බෝල් 3යි තියෙන්නේ CS රැන්ක් එකක් බග්ගලා එහා පැත්තට දෙන්නෙක් කරලා වගේ අපි ඒවා තමයි දැන් ගහන්නේ මේ දෙන්නෙක් ගහන්නද එකතු වෙලා ගහනවා 6 දෙනෙක්ට. පුළුවන් ඇයි අර ඩෝරා හිටියේ අපි දෙන්න ගහන්න මට තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ වා ලයිව් එකෙන් 6 දෙනෙක් දාන ඕන ගන්නයක් ගහන්න පුළුවන්. ඕන ගන්නයක් කියන්නේ ඩෙසර්ට් එකයි අලු ෂොටියයි උඩ් එකයි ඔය පොඩි පොඩි ගන්ටියක් දාන ඔක්කොම දාන්න ඔය WM එහෙම මේ ඒවා දැම්මොත් 150 ගියා කියන්නේ ඉවරයිනේ හීල් කරන්න බෑ මැරෙන්න දි ස්කිල් දාන්න බෑ හෙල්මට් දැම්මට කමක් නැහැ ගහන්න පුළුවන් අඩ ඕක නම් වෙන්නේ නැහැ. මුන් පිස්සු කියනවා ලයිව් එකේ. ඈ නෝරුල් අවුලන්නේ නැහැ පිටිපස්සෙන් ගව නෝරුල් එක ගම නෝරුල් එකක්. ඒ කියන්නේ මොකද්ද බං නෝරුල් එකේ තියරිය? නෝරුල්ේ තියරී කියන්නේ අර පිටාට එවුන් ගහන්න බෝල් නැතුව බෝල් නැතුව අර තුන්. ෂුව ඔව්
ෂුවර් ෂොට් එක හැංගිලා ගහන්නේ. හෙඩ්ෂොට් ඔන්ලි දාලාද හදන්නේ එතකොට? ඔව් හෙඩ් විතරයි. ආ බොඩි වදින්නේ බොඩි වදින්නේ නැහැ. බොඩි වැදුනොත් එම ගහන්න නැහැ. දෙන්නේ නැහැ බා. ගහනම් ගහමු සැකයක් තියෙනවනේ ඇවිල්ලා බලන්න ගියා මමත් රෙකෝඩ් එකක් දාන්න ගන්න. ඒක හදහංග කට්ටියට මොකද රූල් ටික එන හතර දෙනාට? 1v4 එකක් ගහන්නද කියන්නේ? අම්මේ එක ෂොට් එක ඉවරයි ඉතින්. මේ ඇත්තට ඒක බෝරින් ඒ බං කට්ටිය කෑම් කරගෙන රෑන්ක් කරගෙන අමාරු වෙයි කට්ටියට. මම නෑ ඒ කරලත් උන්ට නෑ රස් වැඩේ. කරලා මම එපා එපා කියලා මම දානවා කට්ටිය. හදන්නද? මොකද කියන්නේ කට්ටිය? එහෙම එකක් ගහලා බලනවද? මම දන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා බලමුද? එපා එපා එපා. ලිමිටඩ් ඩෙමෝ yes දාරනේ ගහන්නේ. එපා. ගහමු. එකක් කියවල්ලකෝ බා. එපා එපා වෙලාව ගන්න නැතුව ඉඳපන්. ඔබ ට්‍රැක්ද? තියාගේ ආසාව එකක් ගහලා බලමු. ලෝ එකක් ගහලා බලමුකෝ මොකද්ද වෙන්නේ කියලා හදාංගෝ තියා. හදන. ලයිව් එකේ කට්ටියට මොනවද දාන්න ඕනේ ස්කිල් යාලා? මැරෙන ස්කිල් දාන්න එපා කියන්. මොනවද ඒවා කියන්නේ? වෝල් ෆ්‍රයි පි ඇන්ඩ්‍රෝ හට සෝනියා ෆ්ලෑෂ්ද? ඕ ආයි හීල් කරන්න එපා කියන්. හෙල්මට් දැම්මම අවුලන්නේ ආ හෙල්මට් දැම්මත් අවුලන්නේ නැලු යාළුවේ හෙඩ්ෂොට් ඔන්ලි දාලා තියෙන්නේ. ගහන්න පුළුවන් ගන් ටික ඉතින් දාන්න බෑ. නැහැ. ගහන්න පුළුවන් ගන්ටිය දාන්න. වැඩි වෙලා තියෙන්නේ නැහැ බලනවා. මේ ස්පෙක් අඩු කරපන්. මේ මූව් කරන එක මට තේරෙන්නේ නැහැ ළමයි ඈ. බලමුකෝ මොකද වෙන්නේ කියලා. 21 21 පාස්වර්ඩ් එක බොයිස් 521 49 660. මන් දන්නේ නැහැ දැන් මෙයාත් නිය අර බ්‍රසීල් ස්ටයිල් එකට එන ආතල් දෙන්න යන්නේ නිකන් ස්ට්‍රීමර්ස්ලට ටෝක් කරලා මම මෙහෙම ගහනවා කියලා නිකන් ලයින් එකක් දෙන්න තියවා දැන් හරිද බා මේ නෑ නෝන්ගේ මම ස්කිල් නම් ගහලා මම තියෙනවා දන්නේ මට දිනන්න බැරි වෙයි බලමු. මේ කවුරු හරි ස්පෙක් දාලා මේ ස්පෙක් අඩු කරපන් ස්පෙක් පිරෙයි දැන් අර කස්ටම් එකක් තරම් ගම මේක තියෙන්නේ නැහැ. කෑවොත් අම්මට අපි මේ ගන්නවා. ඩෝරා කියලා ඉන්නේ අපේ වයිටි ඩෝරාද ඔව් ඔව්. අම්මට මේ යූටියුබර්ස්ලා දෙන්නෙක් ඉන්නේ ළමයි ඩෝරා මතකද ඔයාලට බුදු සරණයි දේවී. ඒවා ශ්‍රී ලංකායිද ඉල්ලන්න ආගයිද කියලා බලමු ළමයි ඩොනේෂන්ස් වලට thank you ළමයි මිකි ෆ්‍රැග් මේ හෙල්මට් දාලා ලෙවල් 4 දාලා මොනවද ගානේ තිවා කෝපන් මොනවද අරන් වුඩ් පැකර් එකයි මොකද්ද වඩිස්සන්නේ යාළුවේ මේ මොන පැච් එකක්ද මේ ගෝල් තුනයි තියෙන්නේ මම තව එක බෝලයක් ගැහුවේ නැහැ ගෝල ප්ලේයර්ස් නෝ නොමග යවනවා හරිද බා අන්න ඩෝරා නෝ ර Double kill. Triple kill. මේ මොන කස් මේ ලයිව් එකේ උන්ට ගහන්න බා බෝයි බෝයි පාරන්තිවා කයියෝ Dominating. අයියෝ ලයිව් එකේ කට්ටිය වස ලැජ්ජයි විලි ලැජ්ජයි තිවා මෙහෙම පැනල්ලයක් ගහන්න දැන් ඔබලා ඉතාලක පැනල්ලයක් ගහන කියලා ඩොමු බෑන් වෙන්න එපා මේ ගහන්න ඉදිරියට එපා CS එක පල්ලනේ බා දැන් මං හිතන පැනල්ලයක් ගහනවා නේද ඔච්චර ගහන්න එකකින් නම් ඉන්නේ නෑනේ බා හරිද දැන් මෙහෙමයි තිවා කියන එක්කෙනා මචං මගේ ලයිව් එකේ මුලින්ම 104 ගහපු කෙනෙක් අවුරුදු 2කට කලින් හරිද මුලින්ම 104 එකක් ගහලා දිනපු කොල්ලෙත් තිවා කියන්නේ තිවාගේ එක කවුන්ට් එකක් මම දන්නවා බෑන් වුණා කියලා මම දන්න දේ මේ කියන්නේ මට මතකද ඊට පස්සේ තීන කවුන්ට් එකද කොහොමද මේක ඌගේ ලෙවල් බින් විතර අප් කරපු account එක බෑන් වෙන්න උනා තටප බලමු මොකද වෙන්නේ තිවා තමයි මචං අවධානය දෙන්න ඕනේ ඒ අම්මා පුස්තකරේ රේන්ජ් එක බං බුද්ධ සාන්ත බං අනියා කැලේ
හෙඩ් එක ගියා තිවාගේ ඔළුව ගියා ඌයි what the fuck First blood. Double kill. මෙහෙම Triple මේ kill. ගහන ගැහිල්ලට ඉතින් හැක් නොකිව්වොත් පුදුමයි ඉතින් කට්ටිය හරිද ඉතිපස්සේ ඉන්න එකෙක් බා හරිනේ අමාරුව ඒක නයි අයි වගේ එකයි ඉන්නේ හැබැයි ඩෝරා ඩෝරා ගහපන් Quadra kill. අයියෝ ඩෝරා පිස්තුවක් කෙලින් Double kill. ගෝස් ගැහුවා ඒකත් එකයි හිටියේ එතන ඒක ගැරිනගෙන් බයි කරපු පැනල් එකක් නා උඹලට එච්චර එහෙම හිතනොත් බං ගැරිනගේ පැනල් එකක් දෙනවා කියලා ගේම් එකට උණ්ඩ තියෙන පැනල් ටිකවත් බෑන් කරගන්න බැරුව ඉද්දි මේ ගේම් එකේ බෑනේ බං අවුරුදු ගණන් පැනල් ගහන මිනිස්සු ඇතිනේ බං ඈ එහෙමත් ඇති මේ අප්ඩේට් එක පැනල් අප්ඩේට් වෙනවා ඒ ඉතින් ඒව නැත්තරම නැති වෙන්නේ නෑනේ ඔය ගේම් එකේ පැනල් තියෙනවා ඉතින් කියනවා හැබැයි මේක නම් වැඩි දැන් මේ අචු මේ ගහන්නේ නිකන් බන් නෝ රූල්ස් එකක් ඈ මේක තේරෙනවනේ කස්ටම් එක කට්ටියට මේ තනිකර CS ටැංක් එකක් නිකන් රන් කරනවා වගේ ටීම් එක තියෙන්නේ මොනවද බං මේ ෂොට් First blood. ඈ ඌයි ඒවනේ බං හෙඩ් ෂොට් අර ගෙවා ඌවන CS ටැංක් එක උඹට ඩවුන් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරලා මේ පණ ළඟ එකේ මේ මට මේකට කියන්න දෙයක් පැනල් එකක් ගහනවා නම් මෙහෙම බෑන් වෙනවා ඉතින් මේ ගහන ගහිලට මෙලිපිට ගහන ගන්න බම් පැනල් එකක් කිය. අපි බලමු ඉස්සරහටත් මේ විදිහටම තේරි කියලා ප්ලේ මම දන්නේ නැහැ ඉතින් මට මේව හොයන්න හරි අමාරුයි. අන් ඩෝරා ගැහුවා. මේවා නම් සවුත් කස්ටම් මෑ පව් වෙන මිටිකවා අතිවාගේ තොලෝ ගියා හෙල්කොට් ගියා මෙහෙමයි හෙඩ්ෂොට් ඔන්ලි දාලා ගහන එකෙත් හෙඩ්ෂොට් වදින දින සම්භාවිතාව වැඩි ළමයි රේන්ජ් එක වැඩි ඒක ඇත්ත First blood. මෝල් ඉවරයි තිවාගේ දෙන්න දෙන්නෙක් ඉන්න බලමුකෝ මේ මුට වෝල් තියෙනවනේ බා Double kill. මේ තීරණාත්මක මැච් එකක් යන්නේ ළමයි ඈ ලයිව් එකේ සිට එකත් අතාරින්නේ නැහැ පළවෙනි මැච් එක කියලා බල්ලෝ වගේ බා පැනල් තියෙනවා හයිට් කරන්න පුළුවන් ඇත්තටම මමත් පිළිගන්නවා මමත් මෙහෙමයි තිවාව 100ක් පර්ෆෙක්ට් කියනවා නෙමෙයි මම දන්නේ නැහැ ඉතින් මට ඒක හොයන්න විදිහක් නැහැ කොහොමද අපි හොයන්නේ දැන් මේක ලයිව් දාගෙන ගහනවනේ TikTok එකේ මම දැක්ක පහුගිය දවස් ටිකේ හරිද මං ඒව දැකලා තමයි මේ අද ඇවිල්ලා ඇහුවේ දැන් දින පැනල් හොයන්න බෑත්ත මම නම් ඒකට සංස්කෘතිකව එකයි දැන් හැක් එකක් ඇහුවත් මචං පාඩුවේ කරබන් ඉන්න වෙන මට්ටමට දැන් හැක් හදලා තියෙන්නේ මේක ඔෆ්ලයින් බා අහයි ඉන්නේ ඌනම් බය වෙලා යන්නේ First blood. ඊවා මේ ගහන විදිය නම් හරි අමාරුයි මචං ඈ ඉතින් අර සාමාන්‍ය මොකක් Double kill. මොබයිල්ලුන් තමයි බං ගොඩක් පැනල් කියලා උන්ගේ ප්ලේයින් එක බලද්දි පැනල් වගේ තමයිලු
මොකද ඔයාලා හිතන්නේ තිවයි ජනියයි වන්නෝස් කන්න එකක් දුන්නොත් තිවා ගහයි ජනියා ගහයි. First blood. Double kill. Dominating. ඉවරයි බා. මේ ගහන විදියට වෙන එකෙක්වත් ගහන්න නෑලු. ඒ කියන්නේ පිටරටද? මෙහෙමයි මම මෙන්න එකකට අහන්න ඉබැජ්ජෙකුත් තියාගෙන පැනල් එකක් දදා ඔච්චර මේ ඕපන් එකේ රඟයිද බා? මෙච්චර කන්ටෙන්ට් ක්‍රියේට් කරන එකේ ගේම් එකේ පට්ට පරණෙක් නිකමට අපි හිතමු. එහෙම වෙන දේ සම්භාවිතාවය 80ක් විතර අඩුයි. හැබැයි මෙහෙමයි. ඒක උගේ කැමැත්ත නම් උඩ ඒක කරන්නත් පුළුවන් ඈ. හරි ඉතින් පැනල් නොකියවන්නේ පුදුමයි බං කට්ටිය. මන් නම් වචනයක්වත් කියන්නේ නැහැ ඉතින්. මේවට ආගිව් කරගන්න බෑ. අත්තු වගේ තිරිසන් වගේ නේ. Double kill. නොකාටත් හෙඩක් බා. බල ඔළුව දාන්න එපා එනෙමි. Triple kill. ලගින්වත් යන්න එපා තිවාගේ. තිවාගේ ලගින්වත් යන්න එපා උඹලා. ලගින් ගියොත් ඔළුව නෑ. අවසාන එක නෑනේ බා. ඉන්නවා. Quadra kill. ඩයල් එක දැක්කා. Dominating. නමටම හරියන්න ගහනවනේ බං. ටැක් වගේ චැට් කියලා දාගෙන. කොහොමද බං මෙහෙම ගහන්නේ? මම දැක්කේ නෑ මෙහෙම එකක් ගහනවා දැන් මේ මම වන් ටැප් වල අපේ වන් නොස් බෝලවත් මෙහෙම ගහන එකක් දැක්කේ නෑ බං. PC වලින්. හරිද? දැන් මං කියන්නේ මෙහෙම. හරිද? ජනියලා එහෙමනම් බෝල් ගහගෙන බලාගෙන යනවනේ. හරිද? මං කියන්නේ මෙහෙම ගහන එකක් දැක්කමයි බං මෙහෙම මැච් එකක් මෙහෙම නියම් මෙහෙමයි මේක එක්ස්පීරියන්ස් එකක් උත් ඇති මුන්ට නෝරු ගහලා. හරිද? හෙඩ් එක ගියා තිවාගේ. තත් බොඩියක් අදුනා බොඩි වදින්නේ නෑනේ හෙඩ් නේ යන්න ඕනේ. First blood. හතරට හතරයි තිවාල දිනයිද ලයිව් එකේ කට්ටිය දිනයිද මේක පොඩ්ඩක් අර කට්ටියට පරණ අර පොඩක් ක්‍රෂ් එක අඩු ඇති කට්ටියට නිකන් අමුතු දෙයක් වගේ ඇති හැබැයි මේක මේ කන්ටෙන්ට් එකක් වෙයි දැන් මේ ගහන විදිහට උඹලත් දැන් ඇවිල්ලා මෙහෙම ගහන්නම් කියලා ඉල්ලන්න එපා ප්‍රූෆ් එකක් නැතුව මට කාටවත් මොකුත් කියන්නත් බෑ කොහොම ගැහුවා ප්‍රූෆ් එකක් ඕනේ කියන්නේ ඌ ඇවිල්ලා කිව්වනම් එකක් නැත්තම් අපි කවුරු හරි ඌගේ ගැන ප්‍රූෆ් එකක් හරි ඌ හරි දෙන්න මනුස්සයෙක්ගේ හැක් එකක් තියෙනවා කියලා අපිට කිව්වට ඒක 50-50 බා ඒක නෑ කියන සෙට් එකකුත් ඉන්නවා ඕක කියන සෙට් එකකුත් ඉන්නවා දෙපැත්තම එක පැත්තකට ගන්න ප්‍රූෆ් එකක් එන්න එහෙන්න නිකන් පිනියන් අර ඉතදේ කියලා චැට් එකක් දාලා ඉමු චැට් එක හරි කිව්වා ඉවරයි First blood. අයදනෙක් දැක්කම දැනගන්න පුළුවන්නම් ස්කෑන් මැසින් හොස්පිටල් වලට එන්නේ පොල් ගන්නද කියලා දාලා අඩ එක නම් පින් කරන්න ඕනේ සුන්නා බොද බං අර පාතාලේ සුන්නා Double kill. Triple kill. Quadra kill. අනේ මන් දන්නේ නැති වාගේ පුදුම ඇකියුරසි එකක් තියෙන ළමයි ඈ පැනල් කියලාම කියන්න බෑ බං මූ අද ඊයේ ඉඳලා නෙමෙයි මෙහෙම ගහන්නේ උට වන්නෝස්පෝ හොඳට ගහන්න පුළුවන් කාලයක් තිස්සේ ගහලා අන්න කමෙන්ට් එක කොහොම ගහතයි අපි කියන්නේ
මේ බලහන්කෝ බම් මේ වෝල් තුනක් තියාගෙන පුදුම විශ්වාසයක්නේ බන් තියෙන්නේ ඈ පන්නොස්ප එක කීසි ගහයි මේ යකා මේ හෙඩ්ෂොට් රේට් එකේ හැටියට හෙඩ් එක ගියා ඊවාගේ හෙඩ් ගියා එක් බජන් හැක්කු වගේ ගහනවා මේ ෂොටිය රේන්ජ් එක වැඩිද බම් මේ යකා දුර ගහනවනේ මේක ආස්ට කාලෙක ඉල්ලුවෝ First blood. අයියෝ මුණුත් ඕපන් එකේ හීල්නවා ගිහිල්ලා යසයි මේකේ මේ වටෙන් ඇවිල්ලා ගහනවා කියලා කමෙන්ට් දාන්න එපා බම් මේක නෝ රූල් එකක් වටෙන් නෙමෙයි මේක උඩින් උනත් ඇවිල්ලා ගහන්න පුළුවන් ජනිය වන්නෝපන් ගහන්න නෑ බා මොකක්වත් කරලා කියන්න දෙන්නේ නෑ එහෙනම් වන්නෝපන් ගහන්නේ ගොඩක් අඩු කරලා තියෙනවා අපේ ලයිව් කන්ටෙන්ට් එකට ආතල් එකට වෙනයි සීරියස් ගහන එක වෙනයි First blood. අඩේ මං එනමියාව දැක්කේ නෑ බා මම උත්තරයි මේ මම කලින් ෂොට් එක ඩයල් එක දැක්කේ නෑ කොහෙද හිටියෝ මොන උඩට ආවේ එකේ හරි නෑ මාරේ තව දෙන්නයි ඉවරයි තව එකයි මේ තිවා කිල් 33යි ළමයි Triple kill. Dominating. යම්මේ තව එක මැච් එකයි මෙහෙම එකක් මම දැක්කම ජීවිතේට බා හයවරක් 36යි වීඩියෝ සමාවි වැඩි ඉවරයි ඔන්න හෙල්ට් එක නෑ First blood. පහක් ඉන්නවා තිවා විතරයි බුදු සාන්ත ඕයි ගැහුවන්නම් ගැම්මක් ඒ ෂොටියෙන්ද මං ගැහුවේ Double kill. Double kill. ඔමේගා අඩෝ ෂීට් 6ට 6යි වොයිස් what the hell මටත් තෝම ගහන්න පුළුවන් මට නම් කෙලින් ගන්නත් බැරි දෙත් එකට දැන් ඇවිල්ලා තියෙන්නේ අද First blood. Double kill. තව දෙන්න එක ඉවරයි ඉවාල වින් කරා බං අඩෝ ලයිව් එකේ සෙට් එක අපරාධයක් Triple kill. zoom කරලා Quadra kill. ඉවා කිල් 42යි මෙමයි පැනල් කියන්න පුළුවන් ඕන කෙනෙක්ට පැනල් කියන්න පුළුවන් මේ ප්ලේයින් වලට මමත් එකගයි එම කියන්න වෙනවා මේ ගේම් එකේ තියෙන තත්ත්වෙත් එක්ක හලෝ අයනවාද ඒ රෙද්දක් ඇඳන්ද මං එහා පැත්තට හීල් කරන්න බං මන් දන්නේ හීල් කරත් ගැහුවනේ බං උඹලා ඔය කොහොමද බං ඔහොම ගහන්නේ බන්තිවා ඒ කියන්නේ දැන් පරණම ප්ලේයර් කෙනෙක් ගේම් එකේ උඹට තේරෙනවනේ ගේම් එකේ තියෙන තත්ත්වෙත් එක්ක බං කට්ටියට හැක් කියන්න සාධාරණයි නේ වදින විදිහත් එක්ක බං ඒ කිව්වට කමක් නැහැ බං ඒකනේ බං මටත් හිතා ගන්න බෑන් වෙන්නේ නැත්තම් එච්චරයි දැන් මට දැන් මම වුණත් දැන් ඔබව දන්නේ නැති එකෙක් නම් හරිද මම ඇවිල්ලා ඔබව කවුරු හරි මාර්ගෙන් ඔබ ඇවිල්ලා ලයිව් එකේ ගහනවා නම් ඒ කියන්නේ කවුරු හරි මෙන්ෂන් ඒ මාස්ටර්
ඒක නෙවෙයි උඹට දේටවාන කස්ටම් මේ අමාරුකම අහන්න බෑ ඉතින් යකෝ යන්න සාමාන්‍යයෙන් නෑ බං එහෙම බහන්න බෑ බං අපිට සාමාන්‍ය ප්ලේ කෙනෙක්ට ඒක කරන්න බෑ බං කියන්නේ දැන් ඒ ගහන ෂොට් ඒ අඩෝ නෑ කොන්ෆිඩන්ස් මාස්ටර් එක දැන් TikTok live දාලා පැය 3-4ක් රෑ ඕකම කරන්නේ මං මං පුරුදු කිව්වා වෙලාද මන්ද කට්ටියට ලයිව් දාගෙන ගහනවනේ කියලා කට්ටිය කියන ලයිව් වල හයිට් කරන් ගහන්න පුළුවන්ලු හරිද ගොන් කතා කියන්නවා මල්ලි මම නම් දන්නේ නැහැ ඉතින් කට්ටිය කියන දේ මම කියන්නේ තිවා මට දැන් මම වුණත් දැන් හිතන්නේ බං කොහොමද මෙහෙම ගහන්නේ කියන එක බං හරිද දැන් ඒක රියල්ම ප්ලේයින් නම් රියල්ම චැට් නම් මචං වාසි හරිද ඒක තමයි කියන්න තියෙන්නේ දැන් මට රියල්ම බෑ chat 100%ක් මුකුත් කියන්න මොකද මම ලයිව් එකක් කරන හින්දා කට්ටියත් එක්ක දෙපැත්තම බැලන්ස් කරන්න ඕනේ දැන් මං කිව්වේ එකයි කට්ටියට 50-50 අපිට දෙන්න පුළුවන් බොයිස් හරිද අහවංකෝ මේ අහව මම එකක් කියන හරිද අර ඇඳුනුම්කමකට බෑන් කරන්න වෙනම් මේ ජීවිතේට මාව බෑන් කරන්න බෑ බං ඒ කියන්නේ වාට ඒ තරම් ඔයා විශ්වාසයි ඒ හරි ඩෝර අවුරුදු කතා ගානක් කරපන් PC ගානක් මොකටද මං හැක් මං ඉන්නවා වලහංග බන්තිවා කිල් 42යි ඔයා මොනවද කරන්නේ හුරතල් වෙනවනේ නෙමෙත් එක්ක නේ මූ ගිය සතියේ ගේම් එක දාගෙන බොයිස් මේමයි දැන් බොද තිවා ඔය එකේ ගහන දාලා ගහිල්ල වැඩිනේ ගහන්න මාස්ටර් පුළුවන් එකක් නම් මම දැකලා නැහැ ඉතින් ඔය වගේ කස්ටම් එකක් මගේ ලයිව් ජීවිතේ මම දැක්කමයි බා ලයිව් එකේ වන් ඒ මාස්ටර් නව සීන් එක කියන හරිද ඔය ඇවිල්ලා වෝල් ගගහ පිස්සු ගල වෝල් හෙන්න සීන් එකක් ගහනවනේ ඔය කස්ටම් ගහන්නේ කට්ටි දිනන්නේ වෝල් නැතුනම රෙවෙනවා ඉතින් කට්ටියද බං CS රෑන්ක් වලින් හම්බ වෙනවනේ ඒවා කියන්නේ දැන් ඔය වගේ ගහන්න ඔහොම ගහන්න බෑ වන්නෝස් පෝ ගන්න හැමෝටම කියන එකනේ බෑවන් ගහන්න බෑවා කැටදිලා කියනවා ගහන්න බෑ අමාරුයි බං මම මේ චැලෙන්ජ් කරනවා නම් මට ලොකු ලයින් දානවනේ අමාරුයි බං ඕ මම ඕකට මොකොත් කියන්නේ මන් දන්නේ නැහැ මට තේරෙන්නේ නැහැ වගේ ආගීෂෝ වාසි මේමයි ඒ ගහන විදිහට ඉතින් මෙහෙමයි කට්ටිය පැනල් කියනවා ඒක ඔයාලට බාර ගන්න මොකද ඒ ගහන විදිහට නොකියන කෙනෙක් නෑ ඒ හිතන ඕන එකට දන්නේ නැති කික්කත් හිතනවා හරිද මන් දන්න මෙහෙම පැනල් තියෙනවනේ බං දැන් හයිඩ් කරන්න පුළුවන් යන්න බැරි සක්කිලි පැනල් හදලා තියෙනවනේ ඒ හින්දා ඒ තියෙන තත්ත්වෙත් එක්ක ඔය ගහන ගහිල්ල ඉතින් මාස්ටර් කමක් නැහැ කියහන්කෝ මේ ඔය බං ඔය ස්පෙක් ඔයාගෙන් ස්පෙක් view එක බලන් ඉඳලානේ පැනල් කියන්නේ මම ලයිව් එකේ බං හෑන්ඩ් කැම් එක දාලා පුක්කාන රැක් කරලා පැනල් කියන්නේ උන් ඒක දැන් මෙහෙම පැනල් තියෙන තත්ත්වෙත් එක්ක කට්ටිය කියනවා ඔය ගහන විදිහට ඔය වදින විදිහට කට්ටිය කියන හෙඩ්ෂොට් ඕෆ් කරලා ගහන මං මේ අය දැන් ඕනේ නෑ බොයිස් හෙඩ්ෂොට් ඔෆ් කරලා ගහන්න බෑ බං බොරු ඔය එහෙම ගහන්න බැරුව ඇති මොකද ඇඟට ගහන්න ඕනේ. ඕ පිස්සුද හරි හරි දැන් ගහන්න බෑ. ඉවා ඉතින් ගේම් එකේ දැන් එදා ඉඳලා ඉන්න ඩයල් යන්නේ ඉස්සරහටත් ඉවා කන්ටෙන්ට් හදයි එතකොට අපි බලමු ඒ කියන්නේ අකරි ප්‍රශ්නයක් තියෙනවා නැත්නම් ඉතින් ඔයාලට ප්‍රශ්නයක් කරගන්න දෙයක් නෑ ඔයාලා කාලෙට ඉඩ දීලා බලන් ඉන්න මොකද දැන් තියෙනවා නම් මං හැක් ගන්න මචං ඒවා මක්හරි ඔප්ෂන් එකකින් හයිඩ් කරනවා නම් අපිට ඉතින් වචනෙන් කියන වැරෙන්න මේ මම රෙකෝඩ් එක ගන්නවා හරි හරි ගන්න ඕක මේ ආවට thank you කියපුවා හරි, මම හරි. ඊට වැඩේ කරලා දෙන්නම් ඈ හරිද එල එහෙනම් මං කැපෙන්න කොයි ෆෝ හෙට්ද එන කිරියන්නේ හරි බයි ඉතින් ගුරු. ජය වේවා රියා මාස්ටර් සෙට් වෙමු ජය වේවා.